ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද නිවේදනයකට සහ නියෝගයකට අනුව හාවර්ඩ් විශ්වවිද්‍යාලය සඳහා විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීම නවතා තිබෙනවා. මේ සඳහා හේතු පැහැදිලි කිරීම ලෙස ඔවුන් දක්වා ඇත්තේ ඇමරිකාව තුළ ජීවත් වෙන යුදෙව්වන් සඳහා ඇමරිකාව පුරා ගොඩනැගී පවතින විරෝධයයි. වෙනත් රටවල සිසුන් හාවර්ඩ් වැනි විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේදී එහි දැනටමත් ඉගෙනුම ලබන යුදෙව් ජාතික සිසුන්ට ඔවුන්ගේ සිදුවිය හැකි තාඩන සහ පීඩන වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි ඔවුන් සඳහන් කළ සිටියේ. දැනටමත් ලෝකයේ රටවල් 100ක සිසුන් 6800ක් පමණ හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබනවා. එම විදේශීය සිසුන් පිළිබඳව වාර්තාවක් හැඳවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා. දැනටමත් ඉගෙනුම ලබන විදේශීය සිසුන් අතර ජාතිවාදය, ආගම්වාදය හෝ විනෝවේරෝධී කුමන හෝ ක්‍රියාකාරකමක් වාර්තා වූයේ ඇතනම් ඔවුන්ව වහාම ඇමරිකාවේ වෙනත් විශ්වවිද්‍යාලය වෙත මාරු කරන ලෙස නියෝග කර තිබෙනවා. නව පාලනයත් සමග හාවර්ඩ් විශ්වවිද්‍යාලය සඳහා ප්‍රාන්ත රජය මගින් වාර්ෂිකව ප්‍රදානය කරන ඇමරිකානු ඩොලර් බිලියන 2.6ද මේ වන විට කප්පාදු කර ඇති බවයි මාධ්‍ය වාර්තා රාශියකම සඳහන් වී පැවතී.